Magi poniyalu nila munda olu Magi poniyalu nila munda olu Gagayamu alupadimu mal nilamu kavi kiyamu Gagayamu alupadimu mal nilamu kavi kiyamu චූටි දුව කොහොමේ දරුවා? හරි ෂෝක්. වැස්ස තෙමිලා රෙඩ හදාගන්නද හදන්නේ දරුවා? කොහෙන්න? තිමුන්නේ නෑ අම්මේ. මේ බලන්න ඔළුව තෙමිලා කොහෙන්න පිහදාන්න. ඇදුමත් එතයි. වෙන ඇදුමක් ඇදගන්න ගිහිල්ලා. කෝ එන්න මේ කෝපි එක බොන්න. හයියෙන් වහිනව නේද අම්මේ. ගස් ලොකුට කැරකෙනවා. මේ වැස්ස ෂෝක් නේ අම්මේ. සීතලටත් ඉන්න පුළුවන් නේ. හැමදාම වහිනවනම් ෂෝක් නේ අම්මේ. වැස්ස හොඳයි පුතේ. ඒ වගේම වැස්ස නිසා පීඩාවට පත්වෙන ගොඩාක් අය ඉන්නවා පුතේ. ඒ කවුද අම්මේ? වැස්ස වැඩි වුණාම ගම් වතුර එනවා පුතේ. සමහර පළාත්වල ගෙවල් දොරවල් ගම් වතුරට අහු වෙනවා. ඉස්කෝලේ යන දරුවන්ගේ පොත්පත්, ගෙවල් වල බඩු මුට්ටු හැමදේම විනාශ වෙනවා. ඒ මිනිස්සුන්ට ගෙනිච්ච සාමාන්‍ය ජීවිත හැමදේම අඩාල වෙනවා. තව එදිනෙදා රැකියාවල් කරන මිනිස්සු ඒ අයගේ රැකියාවල් වැස්ස නිසා කරගන්න බැරි වෙනවා. එතකොට ඒ පවුල් අසරණ වෙනවා පුතේ. පුතාට මතකයි නේද අපේ රටට ආපු දිට්ට සුලිකුණාටුව? ඒ සුලිකුණාටුව නිසා අපේ රටේ මිනිස්සු කොච්චර අසරණ වුණාද කියලා. ඒ නිසා වැස්ස හැමෝටම සුන්දර නෑ පුතේ. ඇයි අම්මේ? වැස්ස නිසා කුරුල්ලෝ වගේ සත්තුන්ටත් කෑම හොයාගෙන යන්න බෑ නේද? පව්වේ සත්තු. ඔව් පුතේ. තව දෙයක්. වැස්ස නිසා සිද්ධ වෙන අනතුරු වළක්වා ගන්න ඕනේ. මොනවද අම්මේ? විදුලි කොටනකොට, ගොරවනකොට, අකුණු ගහද්දී විදුලි සැරවදින්න පුළුවන් පුතේ. ඒ නිසා වහිද්දී විදුලි කොටනකොට විදුලිය සම්බන්ධ සියලුම උපකරණ ස්විච් වලින් ගලවා ඉවත් කරන්න ඕනේ. ඒ වගේම මේ වැස්ස නිසා පාරවල් යට වෙලා තියෙන්නේ. කාන තියෙන තැන් අපිට පේන්නේ නෑ පුතේ. ඒ නිසා පාරවල් වල යනකොට සිහියෙන් බොහොම ප්‍රවේශමෙන් ගමන් කරන්න ඕනේ. මොකද කානු වලට වැටිලා අනතුරු වෙන්න පුළුවන් පුතේ. වැස්ස ඇතුවත් බෑ නැතුවත් බෑ නේද අම්මේ? ඔව් පුතේ. අපි ප්‍රාර්ථනා කරමු මේ වැස්ස කාටවත් පීඩාවක් නොවේවා කියලා. ඔව් අම්මේ. මං අද පහන තියෙනකොට ප්‍රාර්ථනා කරනවා මේ වැස්සෙන් කාටවත් කලදලයක් වෙන්න එපා කියලා. මගේ හොඳ දුව. වැස්ස නිසා අද අපි උණුවෙන් පොල් රොටි රුණු මිරිස්සුයි කමු. පුතා ආසයි නේද? ෂෝක් නේ අම්මේ. මං ආසයි. කෝමී වයිතා. ඔහිට සීතලෙන් ගුලි වෙලා නිදි ඇති. අපේ YouTube channel එක like කරන්න, යාළුවන්ටත් බලන්න, share කරන්න. subscribe කරන්නත් අමතක කරන්න එපා.